ලෝකයින ශේෂ්ඨතම මතක බුද්ධිමතුන් තරඟවදින USA මෙමරි චැම්පියන්ශිප් තරඟාවලි 2006දී ජයග්‍රහණය කළ ජොෂුවා ෆෝවා කියන්නේ ඇමරිකනු ජාතකයෙක්. ඔහු නිදහස් මාධ්‍යවේදියෙක් වශයෙන් මෙම තරඟේ පෙරවසරදී නරඹන්නවිල්ලා ඇතිවුණු සම්බන්ධතා හා තමන්ට තියෙන ආශාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි 2006දී USA මෙමරි චැම්පියන්ශිප් තරඟාවලිය ජයග්‍රහණය කරන්නේ. පසු කාලීනව ජොෂුවා පයිගෙන නියතේ අගය දශම ස්ථාන 100කට මතකයෙන් කියලා පෙන්නනවා. ඒ වගේම ඔහු ඒක කරන හැටිත් විස්තර කරලා දෙනවා. ඔහු මුලින්ම කරන්නේ 0.9 දක්වා සංඛ්‍යාවලට ඉංග්‍රීසිවලට අකුරු කීපයක් ගලපන එක. ඉතින් මේ දේවල් ගොඩක් පුහුණුවකින් පස්සේ තමයි ඔහු කරලා තියෙන්නේ. අපිට හිතන විදිහට 0.9 දක්වා සංඛ්‍යාවලට ඒ අකුරු නැත් J දක්වා වගේ ආදේශ කරන්න අපිට බෑ. ඒක තමන්ට පහසු හා මතක තියාගන්න ලේසි ක්‍රමයක් වෙන්නත් ඕනි කියලා ඔහු සඳහන් කරනවා. ඊට පස්සේ ඔහු කරන්නේ පයි කියන නියතයේ දශම ස්ථාන 3 බැගින් වෙන් කළා ඒකට අර ඉංග්‍රීසි අකුරු ආදේශ කරන එක. ඊළඟට ඒ එක කාණ්ඩයට ගැලපෙන පරිදි මොකක් හරි වචනයක් ඔහු හොයාගන්නවා. ඉතින් තමන්ට වඩා සමීපව මතක තියාගන්න ලේසි දේවල් මේ විදිහට ආදේශ කරන්න ඕනේ කියලා තමයි ඔහු පෙන්වා දෙන්නේ. ඊළඟට ඒ වචන ටික තමන්ගේ නිවසේ තමන්ට හුරු පාරක ඔහු තැන්පත් කරනවා. උදාහරණයක් විදිහට ගන්නකො ඔය කාමරේ ඉඳලා කුස්සියට යන පාර. ඒ යන අතරතුර හම්බෙන දේවල් වලට කවදාවත් අමතක වෙන්නේ නැහනේ. ඉතින් මේ එක ස්ථානවල මේ වචන ටික තැන්පත් කරනවා. මම ඉතින් තැන්පත් කරනවා කියලා දාස් කරන්නේ මනසින් ආදේශ කරනවා. දැන් වාට තියෙන්නේ අර පුරුදු පාරේ මනසින් ඇවිදින එක. එතකොට වඩා තැන්පත් කරපු වචන ටික මතක් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ වචන වලට අදාළ ඉලක්කම දැන් වඩා මතක් කරගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි කලින් ආදේශ කරපු ඉංග්‍රීසි අකුරු ටික පහසු විදිහට ආදේශ කර ගැනීම වැදගත් වෙන්නේ. ඉතින් මේ විදිහට ජොෂුවාට 5 කියන නියතයේ තියෙන දශම ඉලක්කම් 100ක් දක්වා මතක තියාගන්න හැකියාව ලැබෙනවා. 3.141592 653 589 793 238 462 643 383 279 502 884 197 169 399 375 105 820 974 944 592 307 816 406 286 208 998 628 034 825 342 117 067. Just did it. That was it. ඉතින් මේ කියපු ක්‍රමවේදය තමයි මයින්ඩ් පැලස්. එහෙම නැත්නම් මෙමරි පැලස් කියලා හඳුන්වන්නේ. ග්‍රීසියේ ජීවත් වුණු සයිමොනිඩ්ස් කියන කවිය තමයි මේ ක්‍රමවේදය තම ලැබු අත්දැකීමක් හැසිරෙන් හොයාගත්තේ. ග්‍රීසියේ විසු දාර්ශනිකයන් බොහොමයක් මේ ක්‍රමවේදය මතකයේ වැඩි දුර කරගන්න භාවිතා කරලා තියෙනවා. ඉතින් ඔයාලත් දශම ස්ථාන 100ක් මතක තියාගන්න නොවුනට ජීවිතේ කොච්චර දේවල් මතක තියාගන්න වෙනවද? ඒ වගේ අවස්ථාවල වඩාත් පුළුවන් මේ මයින්ඩ් පැලස් කියන ක්‍රමවේදය පාවිච්චි කරන්න. ඉතින් මේ වගේ තවත් ඉගෙන ගන්න ලේසි වෙන හා මතකයේ වර්ධනය කරගන්න පුළුවන් වෙන වීඩියෝස් මම ගොඩක් කරලා තියෙනවා. ඒ වීඩියෝස් බලන්න. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිතට බලන්න ෂෙයා කරන්න. තාමත් අපි subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හමුවෙමු. හැමෝටම ජය වේවා.